ඔයාලා දන්නවද ලෝකෙ ගඳම මල ගැන? ලෝකෙ ගඳම මල හඳුන්වන්නේ කෝප්ස් ෆ්ලවර් කියලා. මේ මලෙන් කුණු වෙච්ච මල සිරුරක දුර්ගන්ධය නිකුත් වෙනවා. සමහර දෙනා කියන්නේ මේ මලෙන් නිකුත් වෙන්නේ කුණු වෙච්ච බිත්තර ගඳක් කියලා. මේ දුර්ගන්ධය නිසාම මැස්සන් කුරුමිනියන් වගේ කෘමීන් තමයි මේ මල වෙත ආකර්ෂණය වෙන්නේ. මේ මල තද රතු පැහැයෙන් හෝ තද දම් පැහැයට හුරුයි. රවුම් හැඩති පතුලට නිරාගිය කොටසක් මලේ මැදේ තියෙනවා දැක ගන්න පුළුවන්. මේ මල් ඉතාමත් දුර්ලභයි. පළමු මල පිපුණට පස්සේ නැවත මලක් පිපෙන්නට අවුරුදු 7ක් හෝ අවුරුදු 10ක කාලයක් ගත වෙනවා. සමහර විට ඊට වඩා වැඩි කාලයක් ගත වෙන්නත් පුළුවන්. මල පිපුණට පසුව මල පරවෙන්නට පැය 24ක් 48ක් වගේ කාලයක් ගත වෙනවා. මේ මල් සුමාත්‍රා සහ ඉන්දුනීසියානු වැසිවනාන්තරවල පිපෙනවා. දැන් නම් බොහෝ උද්භිද උද්‍යානවලත් සංචාරකින්ට පුළුවන් මේ මල දැක ගන්න. ඉතින් සොබාදහමට ආදරය කරන ඔයා සොබාදහම ගැන මේ වගේ අපූර්ව තොරතුරු දැනගන්න කැමති නම් අපේ නාලිකාව පැත්තට ඇවිත් යන්න එන්න. ඔබට සුබ දවසක්.